ආයිබෝන් පොතේ හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ සුළු මුදල් පොත සම්බන්ධයෙන්. හරිද? ව්‍යාපාරයක තියෙනවා මුදල් පොත් වර්ග දෙකක්. එකක් තමයි ප්‍රධාන මුදල් පොත. ඊට අමතරව තියෙනවා සුළු මුදල් පොත. හරිද? සුළු මුදල් පොතේ සටහන් කරන්න පුතේ වටිනාකමෙන් අඩු ගනුදෙනු. හරිද? ප්‍රධාන මුදල් පොතේ සටහන් කරන්නේ වටිනාකමෙන් වැඩි ගනුදෙනු. අපි ගමුකෝ උදාහරණයක් විදිහට ප්‍රධාන මුදල් පොතේ සටහන් කරනවා රුපියල් මිලියන එක බාණ්ඩ විකුණුම් සඳහන් කරනවා. හරිද? ඉතින් සුළු මුදල් පොතේ සටහන් කරන්නේ වටිනාකමින් අඩු ගනුදෙනු. අපි උදාහරණයකට ගන්නවා ව්‍යාපාරයට පැමිණෙනවා අමුත්තෙක්. අමුත්තට සංග්‍රහ කරන්න රුපියල් 400ක බීම් බෝතලයක් අරගෙන එනවා. ඉතින් ඒක ප්‍රධාන මුදල් පොතේ සටහන් කරලා හරියන්නේ නැහනේ. නිකමට හිතලා බලන්නකෝ. ප්‍රධාන මුදල් පොතේ සටහන් කරොත් වෙන්නේ අර රුපියල් මිලියන ගණන් වල ගනුදෙනු ASCII රුපියල් 400ක් 500ක් සටහන් කරන්න ගියොත් මුදල් පොතේ ප්‍රධාන මුදල් පොතේ ක්‍රමවත්භාවය නැති වෙලා යනවා. ඒ නිසා සුළු ගනුදෙනු සටහන් කරන්න සුළු වටිනාකමින් යුතු ගනුදෙනු සටහන් කරන්න පවත්වාගෙන යනවා මොකද්ද? සුළු මුදල් පොතක්. හරිද? මේ සුළු මුදල් පොත බාර පුද්ගලයෙක් ඉන්නවා. හරිද? සුළු මුදල් පොත බාර පුද්ගලයෙක් ඉන්නවා. මේ ඉන්න ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් බාරකරුටියක් උසට ඉන්නවා. හරිද? එයා උස කෙනෙක් නෙමෙයි. මම මේ පැහැදිලි වෙන තමයි ඇඳලා තියෙන්නේ. සුළු මුදල් බාරකරු ටිකක් කොටට ඉන්නවා. හරිද? ඉතින් මේ ප්‍රධාන මුදල් බාරකරු තමයි සුළු මුදල් බාරකරු පත් කරගන්නේ. හරිද? එහෙනම් පත් කරගෙන යාට මුදලක් දෙනවා වේදම් කරන්න. හරි. අපි ගමුකෝ මෙහෙම. දැන් මෙච්චර කාලයකට ව්‍යාපාරයේ ප්‍රධාන මුදල් බාරකරු විතරයි ඉඳියේ. සුළු මුදල් බාරකරුවෙක් ඉඳියේ නැහැ. හැබැයි ඔන්න අද ඉඳලා පත් කරගන්නවා ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරු කෙනෙක්. හරිද? අපි හිතමුකෝ අද ගමු අද ඇවිල්ලා පස්වෙනි මාසේ පළවෙනිදා. හරිද? ඔන්න පස්වෙනි මාසේ පළවෙනිදා සුළු මුදල් බාරකරු කෙනෙක් පත් කරගෙන ප්‍රධාන මුදල් බාරකරුයාට මුදලක් දෙනවා පස්වෙනි මාසේ පුරාවට වේදම් කරන්න. හරිද? හරි. ප්‍රධාන මුදල් බාරකරු රුපියල් 50000ක මුදලක් දෙනවා පස්වෙනි මාසේ පුරාවට වේදම් කරන්න කියලා. හරිද? අන්න ඒ ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට මුලින් දීපු මුදල අපි හඳුන්වනවා ලස්සන නමකින්. හරිද? ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට මුලින්ම දීපු මුදල අපි හඳුන්වනවා. මුලින්ම දීපු මුදල අපි හඳුන්වනවා සුළු මුදල් අග්‍රිමය කියලා. සුළු මුදල් අග්‍රිමය කියලා. හරි. එතකොට මේ දීපු 50000 මේ මාසයේ පුරාවටම පස්වෙනි මාසයේ පුරාවටම වේදම් කරගෙන ඔහම ගිහිල්ලා පස්වෙනි මාසේ 31 වෙනිදා වෙනකොට සුළු මුදල් බාරකරු සුළු වියදම් පියවන්න රුපියල් 47000ක මුදලක් වේදම් කරලා තියෙනවා. රුපියල් 47000ක මුදලක්. හරිද? එතකොට පුතේ පස්වෙනි මාසේ 47000ක මුදලක් වේදම් කරා නම් මේ 50000න් පස්වෙනි මාසේ අවසානයේ ලාච්චිය බැලුවම ඉතුරු වෙන්නේ කීයද? රුපියල් 3000යි ඉතුරු වෙන්නේ. 47000ක්ම වේදම් කරලානේ. ඉතින් මේ 3000 පුළුවන් ද 6 වෙනි මාසේ වේදම් කරන්න? පස්වෙනි මාසේ 47000ක් ගිහලා නම් රුපියල් 3000කින් පුළුවන් ද 6 වෙනි මාසේ ගේමක් ගහන්න බෑනේ. ඒ නිසා ඒ වියදම් වෙච්ච මුදලට සමාන මුදලක් ප්‍රධාන මුදල් බාරකරු නැවතත් සුළු මුදල් බාරකරුට දෙනවා. හරිද? මේ වියදම් වෙච්ච මුදලට සමාන මුදලක් ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරුට නැවතත් ලබා දෙනවා. නැවතත් ලබා දෙන්නේ පුතේ මේ 50000 අඩුව පුරවන්න. 50000න් 47000ක් වියදම් වෙලානේ. ඒ නිසා මේ මාසේ වියදම් වෙච්ච මුදලට සමාන මුදලක් නැවතත් ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට ලබා දෙනවා 6 වෙනි මාසේ වියදම් කරන්න. හරිද? එතකොට රුපියල් 3000ක් ඉතුරුයි. තව රුපියල් 47000ක් ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට ලබා දෙනවා. අපි යන්නේ ඒක හඳුන්වනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා. හරිද? ප්‍රධාන මුදල් බාරකරු නැවතත් අර වියදම් වෙච්ච මුදලට සමාන මුදලක් දෙනවනේ. ඒක අපි හඳුන්වනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරා කියලා. අර අඩුව පිරෙව්වා. මොකද 6 වෙනි මාසේ පළවෙනිද වෙද්දි තියෙන රුපියල් 3000යි. 50000ක් වෙන තව රුපියල් 47000ක් මති. ඉතින් ඒ අඩුවක්නේ. ඒ අඩුව පිරෙව්වා. හරිද? අඩුව පිරෙව් එක අපි හඳුන්වනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරා කියලා. හරිද? නැවතත් පිරෙව්වා. හරිනේ.